අද අපේ මාතෘකාව විටමින්. විටමින් කියන්නේ අපට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම අපගේ ආහාරයේ අන්තර්ගත වෙන්න ඕනම පෝෂ්‍ය කොටසක් කියලා ඔයා දන්නවද? විටමින් අපිට අවශ්‍ය වෙන්නේ බොහොම පුංචි ප්‍රමාණවලින්. ඒ හින්දාම විටමින් ශුද්ධ පෝෂක ද්‍රව්‍ය විදියට හඳුන්වනවා. බොහොම පුංචි ප්‍රමාණවලින් ඕන වුණත් විටමින් වලින් කෙරෙන කාර්යභාරය නම් අතිවිශාලයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ මේදේ වගේ සංඝටක අපට ශක්තිය නිපදවා දුන්නත් විටමින් වලින් ශක්තිය නිපදවීමක් නම් කෙරෙන්නේ නැහැ. නමුත් විටමින් විසින් අපගේ සිරුරේ පරිවර්තීය ක්‍රියා, අපේ රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වගේම සුවවීමේ හැකියාව සහ සෛලීය ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගෙන යනවා. දැනට විටමින් වර්ග 13ක් පමණ හඳුනාගෙන තියෙනවා. මේ විටමින් වර්ග මූලිකවම වර්ග කරලා තියෙන්නේ ජලයේදී වෙන විටමින සහ මේදයේදී වෙන විටමින වශයෙන්ුයි. ඒ විටමින් වලට Tamanටම අනන්‍ය වූ කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණ වලින් මේ විටමින් අපේ සිරුරට ලැබෙන්නේ නැති වුනහම විටමින් ඌනතාව නිසා අපට රෝග හටගන්නවා. අපට ආහාර වලින් වගේම සප්ලිමන්ට්ස් වලිනුත් විටමින් ලබා ගන්න පුළුවන් බව ඔයා දන්නවද? ඒ විතරක් නෙවෙයි, විටමින් D වගේ විටමින් හිරුවෙලියනුත් අපට ලබා ගන්න පුළුවන්. විටමින් ඌනතාවයකින් තොරව ජීවත් වෙන්න නම් හොඳම දේ තමයි සමබල ආහාර වේලක් නිතරම ගන්න එක. සමබල ආහාර වේලක් කිව්වහම નિયમિત ප්‍රමාණ සහ අනුපාත වලින් ධාන්‍ය වර්ග, එළවලු, එවැගේම පළතුරු, මාළු, මස් වර්ග සහ බිත්තර මේකේ අන්තර්ගත වෙන්න ඕනේ. විටමින් ගැන තවත් වීඩියෝ ඉදිරියට ගේන්නම්. රැඳිලා ඉන්නම අපිත් එක්ක මේ සුවනන